සාමකාමී කුඩා ගමක මීයන් තම ආදරණීය කුමරියගේ රැකවරණය යටතේ සතුටින් ජීවත් විය. කරුණාවන්ත වුවද මී කුමරියට තම ජනතාව ආරක්ෂා කිරීමට උපකාර කරන ශක්තිමත් හා ප්‍රඥාවන්ත සහකරුවෙකු සොයා ගැනීමට අවශ්‍ය විය. බලවත්ම තැනැත්තා සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් බලයෙන් අසමසම යයි සැලකෙන සූර්යයා සමග කතා කරන ලෙස වැඩිහිටියා යෝජනා කළේය. සූර්ය දේවතාවා කරුණාවින් ය ප්‍රතික්ෂේප කළේ තමාක පවා වලාකුළු මගින් අවහිරවන බවත් සමහර විට ඔවුන් වඩා ශක්තිමත් විය හැකි බවත් පැහැදිලි කරමින්. එබැවින් ඔවුන් වලාකුළු වෙත ගිල අතර බලවත් සුළඟට තමන්ව ඕනෑම තැනකට තල්ලු කළ හැකි බව ඔහු පිළිගත්හ. සුළඟ ඔවුන්ට ආචාර කළ අතර කන්දේ තද ශක්තියට පමණක් තමා බියවන බව පිළිගත්තේය. ඔවුන් කන්දෙන් ඇසූ විට මියන්ගේ හාරණ ශක්තියට එරෙහිව තමා පවා බලරහිත බව එය ගිගුම් දුන්නේය. කුමරිය සිනාසුනාය. සැබෑ ශක්තිය අගේම වර්ගයා තුල ඇති බව තේරුම් ගත්තාය. නව විශ්වාසයකින් යුතුව කුමරිය ආඩම්බරයෙන් තම ජනතාවට සේවය කිරීමට නැවත නිවස බලා ගමන ආරම්භ කළාය. තම ජනතාවගේ බලය හා එකමුතුව තීරුම්ගත් කුමරියක් ලැබීම ගැන ආඩම්බර වූ මුළු ගම්මානියම සැමරිය.